ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රේක්ෂක ඔබ සැමට සුපුරුදු පරිදි අදත් අපි ඔබේ යාළුවෙන්දේට ආවේ සුපිරි තරුවක් අරගෙන ඒ තරුව කවුද කියලා ඔබ හොඳින් දන්නවා ලෝකෙම ජනප්‍රිය තරුවක් තමයි ඔහු ඔහුව ලංකාවට ගෙන්නන්න සෑහෙන කල් බලාගෙන හිටියා ඒ වගේම ඔහුව ලංකාවට ගෙන්නන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වුණා අපේ වැඩසටහන නිසාම ඔහුව ගෙන්නන්න සිද්ධ වුණ නිසා සාමාන්‍යයෙන් ඔහු ලංකාවට එන්නේ නැහැ අපේ නිෂ්පාදකවරයා නිසාම තමයි ඔහුව අපි ලංකාවට ගෙන්නේ. තවත් කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. අපි එන්න කියලා බලමු. ඒ කවුද කියලා. ඔහුට සිංහල කතා කරන්න ටිකක් මේ හරි අමාරුයි. අපි එන්න කියලාම බලමු. ඒ කවුද කියලා. නමස්තේ නමස්තේ ජී සාරුක් ජී. නමස්තේ. Hi. Ayba Malli. Ayba. How can I speak with you, Saruk bhai? Malli. මම වැඩි ඉංග්‍රීසි කතා කරන්න කැමති නැහැ. සුද්දා කරපු කැතට සුද්දා අපේ රට දාලි ගියේ නැත්තම් මේ වෙන්නේ නැහැ මල්ලි. මේ ඇත්තටම මට හිතා ගන්න බෑ මේ සිංහල භාෂාවෙන් කතා කරනවා කියවම ආශ්චර්යයක් වගේ. යාබා. අපි හින්දියෙන් කතා කරමුද? Saruk bhai? नहीं. छोड़ दे. සිංහල හොඳයි. සිංහල बहुत अच्छा है. बहुत अच्छा है. ඔව් ප්‍රේක්ෂක ඔබටත් හිතා ගන්න බැරුව ඇති ඔහු සිංහල කතා බහ කරන විදිය දැක්කම මේ ඇත්තටම අපි ගෞරව කරනවා Saruk bhaiට සිංහල කතා කිරීම ගැන නන්දි शुक्रिया. අපි පළවෙනි ප්‍රශ්නයට යමු ඔබ මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ කොතනින්ද මේ ඒ කිව්වේ මල්ලි ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද? එච්චර වචන බරපතල වැඩි වගේ Saruk bhaiට අපි හමුබය ඔබ රංගනයට මුලින්ම ආවේ කොහොමද? ඉස්සෙල්ලම රංගපෑවේ මොකද්ද? ඉස්සෙල්ලම රංගනය කරේ මල්ලි මම දෙවනි පෙම්වතිය එක්ක. දෙවනි පෙම්වතිය කියලා ෆිල්ම් එකක් ආවදයි? නෙහි. මොන ෆිල්ම්ද මල්ලි? දෙවනි පෙම්වතියට එතනින්ම කෙලවුණා. ඒ කිව්වේ Saruk bhai මට තේරුන්නේ නැහැ. ඒ කිව්වේ මල්ලි මට ෆස්ට් ලව් එකක් තිබ්බනේ. ෆස්ට් ලව් එකට කෙලවුණා. හොර ලව් එක මාත් වෙයි. මොකද බං උන්ට වෙලා තියෙන්නේ? එකපාරට මේ විජය කුමාර් තුංගගේ කතාව ප්‍රෝග්‍රෑම් එක අනස්සේ ඉතින් මල්ලි එහෙම මම හොර ලව් එකට සෙට් වෙලා ඉන්නකොට ඒ කිව්වේ දෙවනි පෙම්වතිය එක්ක පාක් එකේ ඉන්නකොට පළවෙනි පෙම්වතියකින් මට කෝල් එකක් ආවා මල්ලි. වෙන නම්බර් එකකින් ආපු නිසා මං ආන්සර් කරා මල්ලි. ඉතින් මල්ලි මගේ යාළුවෙක් එක්ක මම කතා කරන විදිහට මම රංගපෑවා මල්ලි. මගේ ජීවිතේ පළවෙනි වතාවට. දෙවනි පෙම්වතියට මම කිව්වේ මල්ලි මගේ යාළුවෙක් කතා කරා. Saruk අයියා එදා තමයි මුල්ම රංගපෑම දෙවනි පෙම්වතිය ඉස්සරහා කරේ නේද? කතා විවර නෑ මල්ලි. ඔව් අපි ඊටු ටික අහමු කෙටි විරාමයකට ගිහිල්ලා. අයියේ මේ මොකද ගමට කමසල් එකට ගියේ? මොකද බං ඌට වෙලා තියෙන්නේ? අයියයි. ඉන්දියාවට විජය කුමාර තුංග ගිහිල්ලාද නැත්තම් Saruk මොන මගුලක්ද බං මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. හරි මේ ඔන්න ආයෙනවා ලයින් එකට එනවා. මොකද ලයින් එකට එනවා. ආයෙනවා. ඔව් කොහොම ගන්නවා. හරි. ඔව් අපි කතාවට යමු. ඊට පස්සේ මල්ලි පළවෙනි පෙම්වතිය මට කෝල් කරලා තියෙන්නේ. දෙවෙනි පෙම්වතියත් එක්ක කොන්ෆරන්ස් කෝල් දාලා මල්ලි. එතනින්ම දෙවෙනි පෙම්වතිය මට කෙලවුණා මල්ලි. එදා ඉඳලා අන්දියක් ගානේ පාරක් ගානේ පිස්සෙක් වගේ මං ඇවිදිනවා මල්ලි. මේකේ ඉන්න මල්ලිලා ටික තමයි ඊයේ මාව රස්සාවක් දෙන්නම් කියපු වෑන් එක දාගෙන මේට අරන් ආවේ මල්ලි. මොකද්ද බං උඹලා මේ කරේ? ගම කෑවා. නෑ අයියේ මේකයි සීන් එක ප්‍රොඩියුසර් කිව්ව නිසා කොහොම හරි කරලා Saruk Khanව මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න කියලා. ඕ ඉතින් Saruk Khan එන්නේ නෑනේ අයියේ. මොකක්? ඊයේ අපි පාරේ යනකොට දැක්කේ මෙයා කාව. Saruk වගේ හිටපු නිසා ඇදගෙන ආවා ජොබ් එකක් දෙන්නම් කියලා.
ඊයේ දවසේ මේ ගැන්නුවා සාරුක් ගැන හින්දි වචන දෙක තුනකුත් එක්ක බැරිම තැන සාරුක් නේ. ෆොටෝකුත් දිය කරලා පෙව්වයි. කොහෙද මූ ටික වෙලාවක් යද්දි විජේ කුමාරතුංග වගේ වෙනවනේ. නැත්තම් හොඳට කරන්න තිබ්බයි ප්‍රෝග්‍රෑම් එක. හොඳට කරේ මේ විජය කුමාරතුංග ඇවිල්ලා